උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙලා දැන් දින කිහිපයක්. දිවයිනේම ප්‍රථමයින් පිළිබඳව කතාබහ 4 වටින් ඇසුනේ ප්‍රසිද්ධ මාධ්‍ය වගේම සමාජ මාධ්‍යවලින්. ගණිතාංශයෙන් දිවයිනේ පළමුවෙන්නා වූ රන්සර පදිංචිව සිටින්නේ වේයන්ගොඩ කුඹල්ලලුව ග්‍රාමයේ. ඒ දින කීපයේම කුඹල්ලලුව ගම්වාසීන්ගේ මුවඟ රැඳුනේ ඒ කතාව කීවොත් වැරැද්දක් නැහැ. ඊටත් එහා ගිය සතුටක් දැනුනේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට වීම තවත් සුවිශේෂී කාරණාවක්. හැබැයි මේ සුවිශේෂී කාරණාව තවත් විශේෂ වුණේ පන්සලේ හාමුදුරුවෝ පක්ෂපාත නැති, කුල මල ભેද නැති, ජාති ආගම් ભેද නැති, මේ රටේ ජීවත් වීමට වීසාවක් නැති බංග්ලාදේශයේ හිමිනමක් වීමයි. ඉතින් වේයන්ගොඩ කුඹල්ලලුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී රාජකීය පණ්ඩිත බංග්ලාදේශයේ අස්සජි හාමුදුරුවෝ සතර පේරුවේ දායක දායිකාවොත් සංවිධානය කරගනිමින් බොහොම වැදගත් කටයුත්තකට අතපෙව්වා. ඒ තමයි ගණිත අංශයෙන් දිවයිනේ පළමුවෙන්නා වූ රන්සර වෙනුවෙන් පිළිගැනීමේ උපහාර උළෙලක් සිදු කිරීම. ඉතින් මේ පිළිගැනීම කාට වැදගත් නැති වුණා. ටෝකින් 38 නම් වැදගත් වුණා. ඒ ජනතාව දැනගත යුතුම දෙයක් නිසා. මේ වැඩසටහන ඔබට තිළින කරන්නේ ඒ පිළිබඳව. මේ සඳහා ආරාධනා ලැබ තිබූ මීරිගම ප්‍රාදේශීය මහලේකම්තුමා නියෝජනය කරමින් මීරිගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී මාංගෙදර ශ්‍රී වික්‍රමාරාමාධිපති මාලිගාතන්නේ ධම්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කර සිටි අතර මේ වැඩ කටයුත්තේ මූලාසනයේ හොබවමින් උත්සවයේ ගැඹුරු පැහැදිලි කිරීමක් කළේ ගල්ගමුව ශ්‍රී චෛත්‍යාරාමාධිපති සීනාදී සිව්කෝරළේ උපප්‍රධාන සංඝනායක කැටයාපතනේ පඤ්ඤාලෝක නාහිමිපාණන් වහන්සේ විසින් මේ ප්‍රවෘත්තිය සැලවෙනකොට අප සිත්තුලට ඇතුලේ පුදුම සතුටක්. ඉතින් ඒ සතුට දෙවන කරන්න ඕනේ කියලා සිටි ස්වාමීන් වහන්සේ අප පුළුවන් කාවක් ඉන්නේ. මොකද වැඩසටහන මේ වගේ වැඩසටහනක් කරනකොට අපිට ධම්මං සරණං ගච්ඡාමි. මේ පිළිබඳව මුලින්ම විශේෂයෙන් මම සුබ පැතුම් එකතු කරන්නට කැමතියි. ඒත් එක්කම පුණ්‍යානුමෝදනා කරන්නත් ඕන මේ පුතණුවන්ගේ මෑණියන් සහ මේ ගමේ තවත් දොස්තර මහත්මයෙක් ඉන්නවා මధుර රාජපක්ෂ මහත්මයා. ඒ දෙපළ තමයි නායක හාමුදුරුවෝ අපවත් වෙනකම් වරින් වර ඒ වෛද්‍ය උපදේශ සේවාව ලබා දුන්නේ. මේ ප්‍රදේශයේ ගෞරවයක් කීර්තියක් මේ වගේ අවස්ථාවක් අපිට උදා වෙලා නැහැ. මම අහලා බැලුවා අපේ දායක පින්වතුන්ගෙන් මේක කලින් මෙහෙම ජයග්‍රහණයක් මේ ප්‍රදේශයට ලැබිලා තියෙනවද? මෙතෙක් එහෙම ජයග්‍රහණයක් වාර්තා වුණේ නැහැ හාමුදුරනේ කියලා බොහෝ දෙනෙක් කිව්වේ. අන්න ඒ නිසා මම තීරණය කළා වර්තමාන විහාරාධිපති ලොකු හාමුදුරන්ට දැනුවත් කළා. හාමුදුරනේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මේ වගේ පිළිගැනීමේ උත්සවයක් විහාරස්ථානයේ මූලික වෙලා සිදු කරන්න
කරගන්නට පුළුවන් නම් හරි වටිනවා හාමුදුරනේ කියලා මම අවසර අරගෙන මේ අත්තන්ට දැනුවත් කරලා අපේ නායක පින්තුන්ට දැනුවත් කරලා මේ ගමට ගෞරවයක් කීර්තියක් නිසා ඒ වෙනුවෙන් මේ පිළිගැනීම ලැබිය යුතුමයි කියලා. ඒ පුතණුවන්ට අමුතුවෙන් ආයෙ පිළිගැනීමක් අවශ්‍ය නැහැ. දැන් ලෝකේම දන්නවා මේ පුතා කවුද කියලා. මේ පුතාගේ ගමන පිළිබඳව පැහැදිලි. ඒ නිසා අමුතුවෙන් ඒ පුතාට පිළිගැනීමක් අවශ්‍ය නැහැ. හැබැයි අපි ගම්වාසීන් වශයෙන් අපිට ලොකු යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. එවැනි ජයග්‍රහණයක් සිදු කරලා තියෙනවා නම් යම් කෙනෙක් ඉදිරියේදී තව අපේ මේ දායක සීමාවේ එම ජයග්‍රහණයක් ලබන කෙනෙක් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණයක් ලබන දරුවෙක් බිහි වෙනවා නම් ඒකටත් මම ඕනෑම වෙලාවක සූදානම් මේ වගේ පිළිගැනීමේ උත්සවයක් කරන්න. මනපදියක් මතක් වෙනවා පූජාච පූජනීයානම් ඒතං මංගල මුත්තමං ලෝක බෞද්ධයාගේම මහා උරුමය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ඉපදීම බුදු වීම පිරිනිවීම කියන තිමඟුල අනුස්මරණය කරලා ලෝකයේ පිළිය යුතු එකම ශාස්ත්‍රඥ වහන්සේ කෙලෙස් නැති කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ හිත දවසේ අපි සීකරනවා පිළිය යුතු ලෝකයේ උත්තමයන් වහන්සේ බුදුහාමුදුරුවෝ ආරාධනා කළා නායක හාමුදුරුවනේ මෙන්න මේ පිළිගැනීමේ උත්සවයක් කෙරෙනවා එසා වහන්සේ ඇවිල්ලා අපිට පොඩක් අනුශාසනා කරන්න කියලා ඒ ශාස්ත්‍රීය හාමුදුරුවන්ට පළමුවෙන්ම මම ප්‍රශංසා කරනවා මේ මහා වටිනා උදාර කාර්යයේ පන්සලේ දහම් පාස දායක ආර්කාදීන් සම්බන්ධ කරගෙන කීම පිළිබඳව නැදුගමේ රාජව ලෝකෙම දන්නවා නැදුගමේ රාජව මැරුණා එයා මුළු ලංකාවේ ලෝකෙම දන්නවා ලෝකෙම ගෞරවයක් තියා මේ දවස්වල නැදුගමේ රාජව සංරක්ෂණය කරලා ටිකක් අවසන් වෙලා තියෙනවා මහනුවර පෙර හිටිය දලදා මාලිගාවේ කරඬුව වැඩමවපු රාජා පරණ රාජා කරලා එයාගේ පිළිරුව ලස්සන හදලා තියෙනවා නැදුගමේ රාජාත් දැන් මේ වෙනකොට සංරක්ෂණය කරලා ඉවර වෙලා තියෙනවා එයාව ලෝකෙට අපිට බලා ගන්න දැන් අපි මෙච්චර දැන් අවුරුදු ගානක් වැඩ කරනවා තාම ප්‍රසිද්ධක් වුණේ නැදුගමේ රාජා හරි ප්‍රසිද්ධ වුණා මා කඳුරේ මදුෂ් රටම දන්නවා ලෝකෙම දන්නවා. ඇයි අපිට හැමදාම සාමාන්‍ය හැංගාවේ ප්‍රවෘත්ති අහපුවාම ඇහෙන්නේ කවුරු හරි වෙලි දෙලා නැහැ. මේ මිනිස්සුන්ගේ නම් මේ ඩග්ගාලා රටේම ප්‍රසිද්ධ වෙනවා ඔක්කොම දන්නවා. හරි ගෞරවයක්. උසාවිය අරන් යනකොට බලන්නකො පොලිස් ආරක්ෂාව මැද්දේ අපිට කවදාකවත් තාම බෑ පොලිස් ආරක්ෂාව. නරක වැඩ කරලා මිනිස්සු රටේම ප්‍රසිද්ධියටපත් වෙනවා. අද දවසේ මේ පිළිගැනීම සිදු කරන ලෙසඳු රන්සර කුමාරගේ මන්දන්පා බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනගත්ත මේ පුතා ගැන මට ගණිත විෂයෙන් ලංකාවේම පළවෙනිය වුණා කිව්වහම ගෞරවය නෝනගේ කියලා කිව්වහම මට මේ ගෞරවය නෝන මම දන්නේ මහත්යත් එක්ක මට බුදුම සතුටක් ඇති වුණා. අම්මා තරම් සතුට වෙන කෙනෙක් මේ ලෝකේ කවුරුවක්වත් නැහැනේ. තාත්තා තරම් සතුට වෙන කෙනෙක් මේ ලෝකේ කවුරුවක්වත් නැහැ. දැන් මේ පුතා ලෙසඳු රන්සර කුමාරගේ පුතා මීට කලින් සමාජයක දන්නේ අම්මා තාත්තා විතරයි. යාළුවෝ දෙන්නේ තුන් දෙනෙක් විතර දන්නවා. ඉස්කෝලේ ටික දෙනෙක් දන්නවා පන්ති වල. අද ලංකාවම තප්පර ගානක් යනකොට ලෙසඳු රන්සර කුමාරගේ කියලා බණ්ඩාරනායක විද්‍යාලයෙන් දීවිච්ච ලංකාවේ ගණිත අංශයෙන් පළවෙනියා කියලා අද ඔයා ලංකාවම දන්නවා ලෝකෙත් මං හිතන්නේ දන්නවා. ඒ නිසා මේක ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ ගෞරවය කුඹල්වලුවට අම්මට තාත්තට විතරක් නෙවෙයි. මේ කුඹල්වලුව ගමට විතරක් නෙවෙයි. බස්නාහිර පළාතට ගම්පහ දිස්ත්‍රික්කයට විතරක් නෙවෙයි රටටම ඒක ආදර්ශ. පූජාච පූජනීයානම් අසලි හාමුදුරුවෝ පන්සලේ හාමුදුරුවෝ දායක සභාවත් දහම් පාසලත් එකතු කරගෙන මේ කරපු උදාර කාර්යය අතිශයින් වටිනවා මේ පුතාගේ අනාගතයට. උන්වහන්සේට අනුව පාතාල නායකයෙක් උලුප්පා තබන සමාජයක රටේ අනාගතයට වැඩදායීව බිහිවන්නෙකු වෙත උපහාර දැක්වීම උතුම් කටයුත්තක්. එහි තවත් පුදුමාකාරය නම් සහ කනගාටුදායක කාරණාව මෙවැනි මාහැඟී ආදර්ශවත් යමක් රටට දෙන්නට කෙනෙකු නොවීම. සරලවම කිව්වොත් මූලාසනයේ ස්වාමීන් වහන්සේගේ කතාවේ අදහසට අනුව පාතාලයේ හැමදාම කතා කරන රටේ ජනමාධ්‍ය මෙවැනි උත්තුංග කටයුත්තක් රට හමුවේ තැබීමට එහි නොවීමයි. එයට හේතුව අදාළ ප්‍රදේශයේ කටයුතු කරන මාධ්‍ය නියෝජිතයන්ට මේ පිළිබඳව ඉවක් නොතිබීම වන්නටත් පුළුවන්. නැතිනම් දැනුවත් කිරීමක් නොවුනා වන්නටත් පුළුවන්. එසේත් නොවේ නම් ඇත්තටම වත්මන් මාධ්‍යයට මේ වගේ දේ වැදගත් නොවන්නටත් පුළුවන්. ඒ කිසිම දෙයක් නැත්නම් කුණු රසයම හොයන සමාජයකට
මේවා පෙන්වීමෙන් වැඩක් ඇත්තේම නැති බව මාධ්‍යකරුවෝ දන්නා නිසාද විය හැකි. මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මේ විදිහේ වැඩසටහන පිළිගැනීමේ උත්සවයක් ගමේ පන්සලේ යනකොට ඇත්තටම මේ දැනෙන සතුට කියන්න බැරි තරම් සතුටක් තියෙනවා. දහම් පාසලේ නංගිනවල් ඒතකොට ගමේ නැන්දනමාව මට උගන්වපු එක වසර දෙක වසර උගන්වපු ගීතානේ ටීචර්. පන්සලට ආවට පස්සේ මට ඉංග්‍රීසි උගන්වපු පියාණන් ටීචර්. තනින් අපේ ඇතුළත් ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා මේ උගන්වපු ටීචර්ස් මේ විදිහට තනින් පුළුවන් වීම ගැන. මුලින්ම මම ස්තුති කරන්න ඕනේ මේ වැඩසටහන මෙහෙයවපු ඇත්තටම මූලිකත්වය අරන් කටයුතු කරපු අස්සජී ස්වාමීන් වහන්සේව හැමෝටම මම හිතනවා මගේ ස්තුතිය හිමිවෙන්න ඕනේ කියලා. ඔය අම්මායි තාත්තයි මතක් කළා ඒගොල්ලෝ කරපු උපකාර වලට ස්තුති කරනවා මේ අවස්ථාව කරගන්නවා. ඒ ඇතුළත අනිත් සියලුම ගුරුවරුන් ස්තුති කරනවා මේ අවස්ථාවේ. ඉතින් ඒ වගේම මගේ පාසලට ලොකු මේක කොටස් ගන්න කොටසක් යන්න ඕනේ. පන්සලේ දහම් පාසලේ නංගිනවල්ලා. ඉතින් ඒගොල්ලන්ටත් මම පොඩි වචනයක් කියන්නම්. ඉලක්කයක් තියන්න වැඩ කරන්න. ඉලක්කය සමාජයට පුරා උඩින් තියෙන්න පුළුවන්. එහෙම වුණාට කමක් නැහැ. ඒ කියන්නේ සමාජයට ලෝකෙම මොකක් හරි ජයග්‍රහණයක් ගන්නවා. මගේ දෙයක් කියන්න පුළුවන්. ඒ තමන්ට බැහැ කියලා හිතන්න එපා කොහෙලා. තමන් තුළ විශ්වාසය තියාගෙන ඒ ඉලක්කයට වැඩ කරන්න. අනිවාර්යෙන්ම ඔයගලන්ට ඉලක්කයට යන්න පුළුවන්. ඕන කරන්නේ තමන්ගේ කැපවීමයි තියෙන උනන්දුව. මේ පුංචි අදහසක් ආවා නම් ගම්පියසට මෙවැනි ජනප්‍රියභාවයක් ලංකාවට ලෝකෙ පුරාම මේ ගණිතාංශයෙන් ප්‍රථම ස්ථාන ලබා ගැනීමට හැකියි පිළිබඳව ඒ දරුවාට කරන උපහාරයක් ඇටියට සම්භාවනීය තත්ත්වයක් ඇති කරගන්නට සිදු කළා වූ සංවිධානයේ උත්සවයේ පිළිබඳව ගාක් අප සතුටු වෙන්න ඕනේ. ඔබ සම්මාන ජීවිතයේ කාටත් නෙවෙයි මේ සංවිධානයේ රස්සජී හමුදුරන්ටයි අනාගත වෙන්නේ. ඒ නිසා ඔබ ලංකාවේ ලෝකයේ පුරාම ගණිතාංශයෙන් යම් ස්ථානයක් ලබාගෙන ඔබට පුළුවන්කමක් පවතින මේ ප්‍රදේශයේ ලෝකයේ දකින්න රට දකින්නට ඔබට පුළුවන්කමක් පවතිනවා. නෝනක් ඔබට තිබෙනවා. සංවරයක් ඔබට තිබෙනවා. කෙසේ වෙතත් ටෝකින් 38 නම් මේ වැඩ කටයුත්ත ඊටාම වැදගත් කාරණාවක්. අද මේ දේ කාට නොවැදගත් වුණත් අස්සජි හාමුදුරුවෝ වගේ කෙනෙකුගේ උත්තරීතර උත්සාහය අනාගතයට සනිටුවන් කර තැබීම ඒ වැදගත්කමේ මුල් තැන. ඒ තමයි අපගේ උඩුගම්බලා පිහිනීම. ඉතින් එහෙමනම් රන්සර සහෝදරයට ටෝකින් 38ගේ උණුසුම් සුබ පැතුම්. ඒ වගේම බංග්ලාදේශයේ අස්සජි හාමුදුරුවන්ටත් රටවැසියන් වෙනුවෙන් දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් දස දහස් ගණන් දෙනා නොබැලුවත් රටට දැනගත යුතු තවත් වැඩසටහනක් සමාජගත කරන බලාපොරොත්තුවෙන් ඔබ සියලුම දෙනාට ආයු බොහෝ වේවා. Tonkin Tisa.